ක්‍රිස්තුතුමන්ගේ වාග්දාතර අපි හේතුවන්ත වන ලෙස ශුද්ධවන්තෝනි මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. යාඥා කරම්හ. අති කරුණා බරිත වූ දෙවියනි, ඔබ වහන්සේ ඔබගේ ශුද්ධ වන්දනාවාදියාවන ශුද්ධවන්තෝනි මුනිඳුන් අප්‍රමාණ වූ ප්‍රාතිහාර්ය වලින් ආශාරමත් ලෙස උද්දීපනය කොට වදාළ සේක් වේද. අප විශ්වාසයෙන් නිලාස්න පීඨෝපකාරයන් එතුමන්ගේ මධ්‍යස්ථක මහා පින් හේතු කරන කොටගෙන අපට ලැබේ විශ්වාස සිටීමට වරප්‍රසාද අපට දෙවවදාළ මැනව. පිතා හා ස්ප්‍රිතු සාන්ත සමග සදාකල් ජීවත් රජකම් කරන ඔබ වහන්සේ මේ දෙවවදාරනු ඇති අපි බලාපොරොත්තු වන්නේමු.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරී අපගේ මංගල්‍ය සඳහා සූදානම් වීමේ අවසාන නුවාණය 8 වෙනි නුවාණය ආරම්භ කිරීමට මෙලෙස අපි හැඳින්වීමට සාවධානව සවන් දෙමු. තේමාව ක්‍රෝධය පරදන ශාන්තියෙන් පිරි කිතුණු දිවියක් කරා ගමන් කරමු. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙය තේරුම් ගන්න. ඔබ එකිනෙකාට සවන් දීමට ඉක්මන් වන්න. කතා කිරීමටත් කෝප වීමටත් පමාවන්න. මන්ද මිනිස්යාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටුවන්නේ නැත. එසේ එහින් සියලු අදම දෙයද දමනය කළ නොහැකි දුෂ්ටකමද ඉවතලා ඔබට ගැලවීම සාදා දිය හැකි ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවිඩය සටහන් ලෙස පිළිගන්න. මෙසේ ජාකොබ්තුමාගේ හසුනේ සඳහන් පරිදි ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යයට සූදානම් වන අප සැම දෙනා සමිඳුන්ගේ වදනට සවන් දී එය යටහත්ව පිළිගෙන සියලු දෙනා කෝපයෙන් තොරව දිවිගෙවන්නට එතුමන්ගේ මැදහත්කම ඉල්ලා මෙම දිව්‍ය යාගයට සහභාගී වෙමු. සමිඳුන් තුළ ප්‍රීති සන්තෝෂ වන්නට අපි සුදෝත්‍රිතේ නාමයෙන් මේ යාග පිළිවෙතට මෙලෙසින් ඇතුල් වෙමු. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත්
දෙවියන්න් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියලු දෙනා සමගම පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දීපතේ අපි තරහව වෛරය ක්‍රෝධය නිසා බොහෝ වෙලාවට දෙවියන් වහන්සේගෙන් සහ එකිනෙකාගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා. අපේ ජීවිතවල සතුට සාමය සැනසීම නැති කරගෙන ජීවත් වෙනවා. එහෙම මොහොතවල වලට ස්වාමීන් වහන්සේගෙනුත් එකිනෙකාගෙනුත් සමාවෙන්න අපිට යහපත් ජීවිතයක් ගත කරන්න, සාන්තිකර ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වරම් දානය කරන්නට කියලා අපි යාඥා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරී ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒන් භාග්‍යවත් නිත්‍ය කණ්ඩ තුමියගෙන්ද සියලු සුරදුන්යන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරයනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටීමි. සර්ව බලධාරී දේව මහත්මයන් අපට කරුණා කර අප සියලුම දෙනාගේ පව් කමා කර සදාතන ජීවනයේ අප සියලු දෙනාවම පමුණුවනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සියලු බලති සදා ජීවමාන දෙවී ස්වාමිනී ඔබ වහන්සේ භාග්‍යවත් අන්තෝනි මුදින් විශිෂ්ට ධර්මදේශකයෙකු මෙන්ද සියලු අවශ්‍යතාවයන්හිදී මධ්‍යස්ථකයෙකු මෙන්ද ඔබ වහන්සේගේ ජනතාව වන අපට දානය කළසේක් වේද. එතුමන් දෙසූ ඔබ වහන්සේගේ දහම අනුව දිවි ගෙවමින් අපගේ සියලු වමනාවල්දී ඔබ වහන්සේගේ ආධාරය ලබා ගැනීමට එතුමන්ගේ යාඥා ආසා අපට මඟ සැලැස්සුව මැනව. මෙහිද ඔබ වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ සමග සදා කල්හිම වැඩවසන්නා වූ රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් සහ අපගේ ස්වාමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය ජාකොබ්තුමාගේ ලිපියෙන් ගත් කොටසකි. ධර්මය අසා පිළිපැදීම. මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි මෙය තේරුම් ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න. කතා කිරීමටත් කෝප වීමටත් පමාන වන්න. මන්ද මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටුවන්නේ නැත. එහෙයින් සියලු අදමදේද දමනය කළ නොහැකි දුෂ්ටකම්ද ඉවතලා ඔබට ගැලවීම සාදා දිය හැකි ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණවිඩය යටහත් ලෙස පිළිගන්න. එහෙත් තමන්ම රවටා නොගෙන දහම් පණවිඩය අසන්නන් පමණක් නොවී එය පිළිපදින්නෝ වන්න. මන්ද යමෙක් දහම් පණවිඩේ අසර නමුත් එය නොපිළිපදින්නේ නම් ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමානය. ඔහු තම රූපයේ දෙස බලා අහක්ව ගිය පසු තමා කෙඹද මනුෂ්‍යයේදැයි වහාම අමතක කරයි. එහෙත් නිදහස ගෙන දෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනවින් බලා එය අසා අමතක කරන්නකු නොවී එය ක්‍රියාවේ යොදමින් ඒ අනුව ජීවත් වන
තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේය. යමෙක් තමාගේ දිව දමනය නොකර තම සිත රවටා ගැනීමෙන් තමා භක්තිවන්තයෙකු යයි ඔහුගේ ආගමෙන් වැඩක් නැත. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම් මව්පියන් නැති දරුවන්ටද වැන්දපුවන්ටද ඔවුන්ගේ විපක්තිවලදී පිහිටවීමත් ලෝකයෙන් තමාම කිරට නොවී ආරක්ෂා වීමත්ය. දේව වචනය මෙසේය. සෝස්ත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමේදානෝ අප මිදුම් කරෝ එබැවින් අපි එතුමන්ට ස්තුති පූජා කරන්නෙමු. ස්තුති පූජා කරන්නෙමු. සමිදානෝ අප මිදුම් කරෝ එබැවින් අපි එතුමන්ට ස්තුති පූජා කරන්නෙමු. ස්තුති පූජා කරන්නෙමු. මම බොහෝසේ පීඩා විඳිමියයි කී අතරවද මාගේ විශ්වාසය තිර ලෙස රැක ගතිමි. මා භීතියට පත්ව සිටියදී මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිශ්චලයයි කීවෙමි. මම බොහෝසේ පීඩා විඳිමියයි කී අතරවද මාගේ විශ්වාසය තිර ලෙස රැක ගතිමි. මා භීතියට පත්ව සිටියදී මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵලයයි කීවෙමි. සමිදානෝ අප මිදුම් කරෝ එබැවින් අපි එතුමන්ට ස්තුති පූජා කරන්නෙමු. ස්තුති පූජා කරන්නෙමු. සදහැවතුන්ගේ මරණය සමිඳුන් අභියසාගනේය. සමිඳුනි මම ඔබේ මෙහෙකරුවෙක් වන්නේමි. සැබවින්ම මම ඔබේ මෙහෙකරුවෙක් වන්නෙමි. ඔබේ දාසයගේ පුත්‍රයා වන්නේමි. සැබවින්ම මම ඔබේ දාසයෙක් වන්නේමි. සමිදානෝ අප මිදුම් කරෝ එබැවින් අපි
සමිදානෝක මාගේ මුළු සෙනග ඉදිරියෙහි මාගේ බාරය මා ඉටු කරන්නේ සුපුවත් ජයනද මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති මමද ඔවුන් අඳුනමි ඔව්හුද මා පසුපස්සේ ඇති සමිදානෝ වදාරනසේක ආලෙලූයා සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක මතයුතුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය සමිදානනී ඔබ වහන්සේට මහිමය වේවා එකල පෙදුරු උන්වහන්සේ වෙතට આવුත් ස්වාමිනී මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතුද සත්වාරයක් දක්වාදයි උන්වහන්සේගෙන් ඇසීය ජේසුස් වහන්සේට කතා කොට සත්වාරයක් නොව සත්වාර 70කි වදාළේය මන්ද ස්වර්ග රාජ්‍ය මෙවැන්නකට උපමා කළ හැකිය සියදාසයන් සමග ගණන් හිලා බැලීමට තීරණය කරගත් රජෙක් විය. ඔහු එසේ කරන්න පටන් ගත් කල රුපියල් 2 කෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙතට ගෙනෙන ලද්දේය. ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින් ස්වාමියා ඔහුද ඔහුගේ බිරිඳ හා දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්නට අනකලේය. එවිට දාසයා දනින් වැටි. මා ගැන ඉවසන්න මුළු ණයම ගෙවන්නෙමි කීය. එදාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරි ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේය. එහෙත් එදාසයා නික්ම ගොස් තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් 200ක් පමණ ණය සිටි කෙනෙකු දැක ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන මාගේ ණය ගෙවාපන්නේයි කීය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටි මා ගැන ඉවසන්න ණය ගෙවන්නෙමි කන්ලව් කරමින් කීය. එහෙත් ඔහු නොයවසා ණය ගෙවන තෙක් ඔහු හිරාඩස්ස කළේය. ඔහුගේ සහකාර දාසයෝ සිදු වූ දේ දැක අතිශයින් ශෝක වී අවුත් සිදු සියල්ල තම ස්වාමියාට දැන්වූහ. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට දුෂ්ට දාසය නුඹ ඉල්ලීම නිසා මම මේ ණය සියල්ලම නුඹට කමා කළෙමි. මා නුඹට අනුකම්පා කළාක් මෙන් නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතු තිබුණා නොවේදයි ඇසීය. ඔහුගේ ස්වාමියා කෝපව
ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වදකයන්ට බාර දුන්නේය. ඔබත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට මුළු සිතින්ම කමා නොකරන්නා වුනම් ස්වර්ගෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේද එසේම ඔබටත් කමා නොකරනු ඇතැයි බදාළසේක. ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආමේන්. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, අපි අහලා තියෙනවා කියමනක් තියෙනවා වෛරයෙන් වෛරය සන් නොසිඳේ කියලා. ශුද්ධ අන්තෝනි මුනිතුමා දේශනා කරන්න යන ස්ථානයක ඉන්නවා එක්තරා නීතිඥයෙක්. ඔහු අන්තෝනි මුනිතුමාගේ දේශනාවන් අහන්නට කැමති නැති, එතුමාව ඉවසන්නට අකමැති වෙච්ච පුද්ගලයෙක්. එනිසා හැම මොහොතකම ශුද්ධ අන්තෝනි මුනිතුමා දකිද්දී ඔහු ඊටම කෝපයෙන් තරහවෙන් අන්තෝනි මුනිතුමාට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. නමුත් කිසිම දවසක අන්තෝනි මුනිතුමා නැවත පෙරලා ඔහුට වචනයක්වත් කියන්නේ නැහැ. බොහොම සිනහමසුව, බොහොම කරුණාවෙන්, බොහොම දයාවෙන් ඔහු කරන සියලු දේවල්, ඔහුගේ සියලු ඇනුම් බැනුම් අන්තෝනි මුනිතුමා බාර ගන්නවා. ටික කාලයක් යද්දී මේ මිනිස්සයා කල්පනා කරන්න පටන් ගන්නවා, මම මොනතරම් දේවල් කෙරුවත්, කොච්චර අයහපත් විදියට සැලකුවත් මේ පුද්ගලයා පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඔහු තුල තියෙන දයාව, කරුණාව කිසිම විදිහකින් නැතුව යන්නේ නැහැයි කියලා. ඔහු ඒ ගැන හිතන්න පටන් ගත්තාම ඔහුගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔහුගේ ජීවිතය වෙනස් වෙලා ඔහු අන්තෝනි මුනිතුමාගේ දේශනාවන් අහන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු අන්තෝනි මුනිතුමාගේ ගෝලෙක් බවට පත් වෙන්නට කැමැත්ත ප්‍රකාශ කරනවා. ප්‍රමන්තනේ ඔහුට අන්තෝනි මුනිතුමා දිවස් වැකියක් පවසනවා. ඔබ කවදා හරි දවසක ස්වාමීන් වහන්සේගේ නාමය නිසා ප්‍රාණ පරිත්‍යාගී වරයෙක් බවට පත් වෙනවායි කියලා. අන්තෝනි මුනිතුමාට තරහෙන් ක්‍රෝධයෙන් සලකපු ඒ නීතිඥවරයා බහුකාලික අන්තෝනි මුනිතුමාගේ දේශනාවන් අහලා සිත් හැරීමක් ඇති වෙලා දේශනාවන්ට වචන වලට වඩා අන්තෝනි මුනිතුමා ජීවිතයෙන් කරපු දේශනාව කොච්චර තරහෙන් ක්‍රෝධයෙන් දේවල් කරත් නැවත ක්‍රෝධයෙන් තරහෙන් ප්‍රතිචාර නොදක්වීම නිසා එහෙම කරන්නේ උන්වහන්සේ ස්වාමීන් වහන්සේගේ අනුගාමිකයෙක් වන නිසායි කියන පණිවිඩය ඔහුට දීපු නිසා ඔහු සිත හරවගෙන ස්වාමීන් වහන්සේව අනුගමනය කරන, උන්වහන්සේගේ දහමට සාක්ෂි ධර්මයෙන් තමන්ගේ ජීවිතය පුද කරපු කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රමාන්තනේ ඔබේ මගේ ආදරණීය ශ්‍රද්ධාවන්තයා, අද උන්වහන්සේගේ මංගල්‍ය නියම දවස්, සමරන නියම දවස, උන්වහන්සේ ස්වර්ග කිරීටය දිනාගත් දවස. මේ දවසේ අන්තෝනි මුනිතුමා තමන්ගේ ජීවිතයෙන් උගන්වන්නට යෙදුණු ලොකුම පාඩම වන ක්‍රෝධය අතහැරලා ප්‍රේමයෙන් පිරීලා ශාන්තිකර ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව තමයි අද දවසේ අපි මෙනෙහි කරන්නට යන්නේ. මොකද ක්‍රෝධය කියන්නේ? ක්‍රෝධය මොකද? ක්‍රෝධය කියන්නේ කවුරු හරි කියන්න මොකද කියන්නේ ක්‍රෝධය කියන්නේ කියලා? මොකද ක්‍රෝධය? දන්නේ නැද්ද? ක්‍රෝධය කියන්නේ මොකද කියලා දන්නේ නැද්ද? ක්‍රෝධය කියන්නේ තරහවට නෙමෙයි ප්‍රමාන්තයනේ. අපි හිතාගෙන ඉන්නවා තරහ යන එක ක්‍රෝධය කියලා. නේ. ගොඩක් වෙලාවට අපි පාපොච්චාරණය අහන්න ගියත් මොනතරම් කාව හරි යම්බෙලා කතා කරන්න ගියත් ඔබ අතර බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි "අද මට තරහ යනවා." නේ. කියනව නේද එහෙම? මට තරහ යනවා කියලා කියනව නේද? තරහ යන එක පාපයක් නෙමෙයි. හොඳද? තරහ යන එක පාපයක් නෙමෙයි. ඉතින් තරහ යන එක පාපයක් කියලා හිතන්න එපා.
මොකද තරහ ගිය මිනිස්සු තමයි මේ ලෝකය වෙනස් කරන්න ගොඩාක් දේවල් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ මහත්මා ගාන්ධිව. දන්නවනේ මහත්මා ගාන්ධිව. අවිහිංසාවාදයේ ලෝට හඳුන්වලා දෙන හිංසාවෙන් තොරව අනිත් අයව දිනා ගන්න ක්‍රමය හඳුන්වලා දෙන කෙනා. ඔහු කොහොමද අවිහිංසාවාදී ලෝකෙට හඳුන්වලා දෙන්නේ? තරහ ගිය නිසා. මොකටද තරහ ගියේ? දකුණු අප්‍රිකාවේ ඔහු නීති ආධාරමින් ඉද්දී දවසක් වැරදීමකින් ඔහු සුදු ජාතිකයන්ට අයිති කෝච්චි පෙට්ටියකට නගිනවා. ඒ කෝච්චි පෙට්ටියට නැගපු එක සුදු ජාතිකයෝ ඉවසන්නේ නැහැ. ඔහුව කෝච්චි පෙට්ටියෙන් තල්ලු කරන්නේ නැහැ. උස්සලා එළියට විසි කරනවා. හරියට කුණු ගොඩක් වගේ. ප්ලැට්ෆෝම් එකේ වැටිලා අතපය වේදනා දෙද්දී ගාන්ධිතුමා කෑ ගහලා කුණු හරප කියලා පරුෂ වචන වලින් සුදු ජාතිකයන්ට බැන්නේ නැහැ. හැබැයි ඔහුට ගොඩක් තරහ ගියා. මිනිසුන්ට කුණු ගොඩවල් වලට වගේ සලකද්දී ඔහුට ගොඩක් තරහ ගියා. ඔහු හිතනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. හැමේ පාට හින්දා මිනිසුන්ව කුණු කසල වගේ සලකන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා ඔහු හිතන්න පටන් ගන්නවා. ඒ තරහව තුළ, ඒ වේදනාව තුළ ඔහු එකට හොයාගන්න ක්‍රමය අවිහිංසාවාදය. අවිහිංසාවෙන් දේවල් කරන්න අවශ්‍යයි කියලා. එහෙම ගොඩාක් චරිත ගැන අපිට කතා කරන්න පුළුවන්. නෙල්සන් මැන්ඩලා, මාර්ටින් ලූතර් කිං මේ වගේ ගොඩාක් අය ලෝකයේ තුල මහා විප්ලවයන් කරන්නේ තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණකම් නිසා, තරහ ගිය නිසා. ඒක නිසා තරහව අපි කියනවා පොසිටිව් එනර්ජි එකක් කියලා. එහෙම නැත්නම් ධනවාදී ශක්තියක් කියලා කියනවා. තරහව නිසා ගොඩක් යහපත් දේවල් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. හින්දා තරහව හොඳ ශක්තියක්. ඒතර මොකද්ද ප්‍රශ්නේ එතකොට දැන්? තරහව නෙමෙයි වැරදි. තරහව නෙමෙයි පාපය. ක්‍රෝධයයි පාපය. මොකද්ද තරහවේ ක්‍රෝධයේ තියෙන වෙනස? තරහවට පාපය එකතු කිරීම තමයි ක්‍රෝධය. ප්‍රමන්තනි අපිට තරහ ගියාම මට තරහ ගිය නිසා මං අනිත් කෙනාව රිද්දන්න උත්සාහ කරනවා නම්, මට තරහ ගිය නිසා මං අනිත් කෙනාට පහර දෙන්න උත්සාහ කරනවා නම්, මට තරහ ගිය නිසා මං අනිත් කෙනාගේ ජීවිතයට හානියක් කරන්න උත්සාහ කරනවා නම්, සමහර වෙලාවට තරහව පාලනයෙන් තොර වෙලා මම දන්නේත් නැති, මට හිතා ගන්නත් බැරි තරම් වැරදි දේවල් වලට යොමු කරනවා නම් ඒක තමයි ක්‍රෝධය. තරහවට පාපය එකතු කිරීම. පෞලුතුමා එපිසි වරුන්ට ලියන ලිපියේ 4 වෙනි පරිච්ඡේදය උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා. ඔබට තරහ යනවා නම් තරහව පාපයෙන් තොර වෙන්නට වග බලා ගන්නට කියලා. ඔබට තරහ යනවා නම් තරහව පාපයෙන් තොර වෙන්නට වග බලා ගන්න. ඔබට තරහ ගියයි කියලා අනිත් කෙනා ඒකට පලි නැහැ. ඔබට තරහ ගියා කියලා ඔබේ තරහව තව කෙනෙක් පිටට පටවන්නට අවශ්‍ය නැහැ. ඔබට තරහ ගියා කියලා ඔබ තව කෙනෙක්ගේ ජීවිත රිද්දන්න ඕනේ නැහැ. තව කෙනෙක්ට හානියක් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රමෝදනේ තරහ ගියාම අපි තරහවට පාලනයක් නැති වෙන්න ඉඩ දීලා අනිත් අයව රිද්දන එක, තරහවට පාපය එකතු කරන එක තමයි වැරද්ද. ඒක තමයි ක්‍රෝධය බාටපත් වෙන්නේ. ක්‍රෝධය හැමතිස්සෙම හානිදායකයි. ක්‍රෝධය සමහර වෙලාවට අපි කරන්නේ මොනවද කියන කාරණාව අපිට අමතක කරනවා. ක්‍රෝධය බොහෝ වෙලාවට අනිත් මිනිස්සුන්ගේ ජීවිත කඩා බිඳ දානවා. ක්‍රෝධය අපිව අනිත් මිනිස්සුන්ගෙන් ඈතට තල්ලු කරනවා. ක්‍රෝධය අපිව දෙවියන් වහන්සේගෙනුත් ඈතට ඇදලා දානවා. ඒක නිසා ක්‍රෝධය අතහැරලා සාන්තිකර ජීවිතයක් ගත කරන්නට ඕනේ කියලා සුදු අන්තෝනි මුනිතුමා බොහොම පැහැදිලිව උන්වහන්සේගේ ගැනීමවල කියනවා. උන්වහන්සේ කියනවා ස්වාමින් වහන්සේගේ සමාව දානය කිරීමේ, ස්වාමින් වහන්සේගේ ගැලවීම දානය කිරීමේ ඒ කුරුසගත උන්වහන්සේගේ දුක් විඳීමේ මරණයෙන් අපිට ලබා දීපු ඒ ගැලවීම, ඒ සමාව හැල්ලුවට ලක් කිරීමේ පාපය ක්‍රෝධයයි කියලා. ක්‍රෝධයෙන් හැසිරෙන අයට උන්වහන්සේගේ ගැලවීමට අයිතිවාසිකම් කියන්නට බැහැයි කියලා උන්වහන්සේ කියනවා. ඒක නිසා සුදු අන්තෝනි මුනිතුමා බොහොම පැහැදිලිව කියනවා. මනස්ථාපනය සහ
උන්වහන්සේගේ කුරුසගත දුක් විඳීමත් කුරුසය මත උන්වහන්සේ සමාව දෙන ආකාරයත් මෙනෙහි කරන එක ක්‍රෝධයෙන් මිදෙන්නට තියෙන හොඳම මාර්ගය කියලා. පාපෝච්චාරණය කරන එක ක්‍රෝධයෙන් මිදෙන්නට තියෙන හොඳම මාර්ගයයි කියලා උන්වහන්සේ උගන්වනවා. ප්‍රමාන්තේනේ බොහෝ වෙලාවට ගෙදර ජීවත් වෙද්දී ඔබ ක්‍රෝධයෙන් කටයුතු කරන අවස්ථාවලදී පවුලේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. අන්තෝනි මන්තුමාගේ ජීවිත කාලෙත් උන්වහන්සේට හම්බ වෙනවා බොහොම ධනවත් ගොඩක් බලය තිබිච්ච අපි කියන නයිට්වරයෙක් කියන කෙනෙක් සාමිවරයෙක්ව උන්වහන්සේට හම්බ වෙනවා. ඔහුට ගොඩක් ධනය තිබ්බා, ගොඩක් බලය තිබ්බා. ඒ වගේම ඔහු ක්‍රෝධයෙන් කටයුතු කරන්නට හැමතිස්සෙම යොමු වෙච්ච මිනිස්සෙක්. ඔහුගේ ක්‍රෝධය නිසා දවසක් ඔහු තමන්ගේ භාර්යාවට හොඳටම පහර දෙනවා. හොඳටම පහර දීලා ඔහු හරි සිහි කල්පනාවට එද්දී ඔහුට පේනවා භාර්යාව මරණාසන්නව ඉන්නවයි කියලා. ඒතර මේ මිනිස්සයාට ලොකු කනගාටුවක් ඇති වෙනවා. මං ඇයි මෙහෙම කරේ කියලා. අන්තෝනි මන්තුමා නගරේ ඉන්නවා කියලා ආරංචි වෙලා ඔහු ඒ වෙලාවෙම දුවගෙන යනවා අන්තෝනි මන්තුමාව හොයාගෙන ගිහිල්ලා අන්තෝනි මන්තුමාට මේ සිද්ධිය කියලා කියනවා ගෙදර ඇවිල්ලා මගේ භාර්යාව සනීප කරලා දෙන්නයි කියලා. අන්තෝනි මන්තුමාගේ ගෙදරට ගිහිල්ලා ඇය වෙනුවෙන් යාඥා කරනවා ප්‍රමාන්තේනේ ඇය සුවපත් වෙනවා. ඇය සුවපත් වෙනවා වගේම අන්තෝනි මන්තුමාගේ ඒ ප්‍රාතිහාර්ය දැකපු ඒ සාමිවරයා තමන්ගේ ජීවිතේ අය කවදාවත් එහෙම තරහ ගන්නෙ නැහැ. එහෙම කෝපයට පත් වෙලා කටයුතු කරන්නේ නැහැයි කියලා තීරණයක් අරගන්නවා. ඔහුට ඒ තීරණයත් එක්ක ඉන්නට අවශ්‍ය වරම් වර ප්‍රසාද ලැබෙන්නට කියලා අන්තෝනි මන්තුමාත් යාඥා කරනවා. ඒ යාඥාවල ප්‍රතිඵලයක් විදිහට ඔහු යහපත් පුද්ගලයෙක් බවට පත් වුණා කියලා කියනවා. ඔහු යහපත් පෞල් ජීවිතයක් ගත කරා කියලා කියනවා. ප්‍රමාන්තේනේ. ඔබ අතර කී දෙනෙක් නම් ඉන්නවද? ඔබට කෝපය ඇති වෙන නිසා, ඔබට තරහ යන නිසා, තරහවට පාපය එකතු කරලා අනිත් මිනිස්සුන්ගේ ජීවිත, ඔබේ ගෙදර ඉන්න ඔබේ ආදරණීයන්ගේ ජීවිත කඩා බිඳ දාන අය. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා ගෙදර එද්දී භාර්යාව බයෙන් ඉන්නේ. කොයි වෙලාවෙ මොනවට තරහ යයිද දන්නේ නැහැයි කියලා. තාත්තා ගෙදරදී සමහරලාවට දරුවෝ බයෙන් ඉන්නේ. සමහරලාවට දරුවෝ බයෙන් හැංගෙනවා. කොයි වෙලාවෙ තාත්තට තරහ යයිද දන්නේ නැහැ. තාත්තට තරහ ගියාම මොන විදිහට හැසිරෙයිද දන්නේ නැහැ. තාත්තට තරහ ගියාම මොන වචන තාත්තා කටෙන් පිට වෙයිද දන්නේ නැහැ කියලා බොහොම බයෙන් තැතිගෙන ඉන්න දරුවෝ ඉන්න භාර්යාව වෙන ගෙවල් මං හිතනවා මේ වැලි වේරියෙත් තියනවායි කියලා. සමහර වෙලාවට තාත්තලා ආඩම්බර වෙනවා. මගේ භාර්යාව මට හරි බයයි. මාව දැක්කහම එයා වෙවුලනවා කියලා. සමහර වෙලාවට තාත්තලා බොහොම ආඩම්බරෙන් කියනවා මගේ දරුවා මං ඉද්දි ඔළුව උස්සලා බලන්නේ නැහැයි කියලා. ඒ තරම් මට බයයි දරුවෝ කියලා. ප්‍රමාන්තේනේ. පෞල් ජීවිතය තුළ ස්වාමි පුරුෂයෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන කැඳවීම. ඔබේ පවුල වදකයෙක් වගේ බය කරලා විනයගරුකව හදන්න නෙමෙයි. විනයගරුකව හදන එක හොඳයි. නමුත් ඒක බය කරලා කරන දෙයක් නෙමෙයි. ඒක ආදරය තුළ කරන දෙයක්. බය කරලා මිනිස්සුන්ව විනය මත පිහිටවන්න ඔබ උත්සාහ කරනවා නම් ඒක සාර්ථක නැහැ. ඒක සාර්ථක නැහැ. ඒක ඔබ ළඟ ඉන්නකන් විතරක් නෙමෙයි. නමුත් ඔබ ආදරයෙන් යමක් කියා දීලා ඒ අනුව කටයුතු කරන්න ඔබේ ගෙදර දරුවන් ඔබේ භාර්යාව හැඩගස්සනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. දෙවියන් වහන්සේ ස්වාමි පුරුෂයෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඔබට දීලා තියෙන වගකීම දෙවියන් වහන්සේගේ ආදරය ඔබේ භාර්යාවට සහ දරුවන්ට දානය කරන එක. ඊට පටහැනිව ඔබ කෝපයෙන් කටයුතු කරලා ක්‍රෝධයෙන් කටයුතු කරලා ඔබේ භාර්යාව ඔබේ දරුවන්ව බය කරාගෙන ඉන්න ස්වාමි පුරුෂයෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේට ගොඩක් දුරයි. ඔබ ඔබේ භාර්යාවට සහ දරුවන්ටත් ගොඩක් දුරයි. ඒ ගැන සන්තෝෂ වෙන්න ආඩම්බර වෙන්න නෙමෙයි. ඒ ගැන දුක් වෙන්නයි අවශ්‍ය. ඔබේ ජීවිතෙන් අනිත් අය පුළුවන් තරම් ඈතට තල්ලු කරලා තියෙන නිසා. ඔබ දෙවියන් වහන්සේගෙන් ගොඩක් ඈත් වෙලා ඉන්න නිසා. තාත්තලා විතරක් නෙමෙයි. එහෙම අම්මලත් ඉන්නවා. එහෙම අම්මලත් ඉන්නවා.
හොස්ස ළඟින් මැස්ස යන්න බැරි පුංචි දෙයකට කෑ ගහගත්ත ගමන් අනිත් මිනිසුන්ගේ අපි කියන්නේ වචන වලින් මරාගෙන කණ්ඩ හදන කොයි වෙලාවෙත් තරහෙන් පුපුර ඉන්න භාර්යාව අම්මලා ඉන්නවා. අර මම හිතන්නේ මම දවසක් කිව්වා නේ ස්වයං පුරුෂයෙක්ගේ අත්දැකීමක් මම කිව්වා නේද? රැය වෙලා ගෙදර එන ඇයි කියලා හැවුවාම කනක් ඇහිලා ඉන්න බෑ පාදේ ඉන්න පුළුවන් තරම් එළියට වෙලා ඉඳලා අන්තිම මොහොතේ ගෙදර ඇවිල්ලා චුට්ටක් බැනුම් අහලා නිදා ගන්නවා පාද කියලා කියන ස්වයං පුරුෂයෙක් ගැන මම කිව්වන්නේ. එහෙම භාර්යාව ඉන්නවා. එහෙම භාර්යාව ඉන්නවා. සමහර වෙලාවට දරුවෝ පවා පුළුවන් තරම් අම්මගෙන් ඈත් වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඇයි ඒ? පොට්ට බැරි වෙච්ච ගමන් බැනුම් අහන්න වෙනවා. කෑ ගහනවා. නේ. රුපියලක වැරද්දට රුපියල් 100ක විතර බැනුම් අහන්න වෙනවා කියලා කියන තරුණයෙක් ඉන්නවා. හැමදාම මේ අම්මා ගැන කියද්දි කියන්නේ වැඩක් නෑ පාද. පොඩි රුපියලක වැරද්දක් කරා රුපියල් 100ක බැනුම් අහලා ආවේ පාද කියලා කියනවා. ඒ කතාව හරි ලස්සනයි නේ. රුපියලක වැරද්දක් කළා රුපියල් 100ක් බැනුම් අහන එක. නේ. ඉතින් අම්මා හිතනවා දරුවව හදන්න ඕනේ පුළුවන් තරම් බැනලා අඩි පොළවේ හප්පලා කියලා. දරුවා පුළුවන් තරම් අම්මගෙන් ඈතට යනවා. කොල්ල එළියට ආපු ගමන් කියනවා වැඩක් නෑ පාද. පුංචි වැරද්දට ඔච්චර කෑ ගහන්න ඕනද පාද? එහෙම තමයි ඇවිල්ලා අහන්නේ අපෙන්. අපිත් එක්ක හරි එකතු කොල්ලෙක්. හොඳද? ඉතින් ප්‍රේමවන්තයනි ආදර සහෝදරිනි ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබේ කෑ ගැහිල්ල ඔබේ අනවශ්‍ය විදියට වචන පාවිච්චි කිරිල්ල ඔබ ක්‍රෝධයෙන් කටයුතු කිරීම අනිත් මිනිස්සුන්ගේ ජීවිත හරි ගස්සනවා කියලා හැඩ ගස්සනවා කියලා ඒක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඔබේ ජීවිතෙන් වුන් පුළුවන් තරම් ඈත් වෙන එක සහ ඔබ දෙවියන් වහන්සේ ඉස්සරහා වරදකාරියක් බවට පත් වෙන එක විතරයි. ඒක නිසා අනවශ්‍ය විදිහට කෝපයෙන් ක්‍රෝධයෙන් වචන හසුරවන්න පුරුදු වෙන්න එපා. එහෙම කරන්න ගියාම ඔබේ ආදරණීයයන් ඔබේ ජීවිත වලින් ඈත් වෙනවා. සමහර වෙලාවට දුවල පුතාලත් එහෙමයි. වචනයක් කියන්න බෑ. පුතේ බඩගිනිද කියලා ඇහුවත් තරහ යන පුතාලා ඉන්නවා. අම්මා ගොඩාක් ආදරෙන් ඇවිල්ලා අහනවා පුතේ බඩගිනිද ඔයාට කියලා. බඩගිනින මං කියනවනේ. මෙතන එනවා නිකන් කරදර කරන්න නේ. එහෙම තමයි උත්තර දෙන්නේ පුතාලා. නේ. පුතාලා විතරක් නෙමෙයි දුවලත් එහෙමයි. මොන මල කරදරයක්ද අනේ? පාඩුවේ ඉන්න දෙන්නකෝ. කිසි නිදහසක් නැහැ නේ. අම්මා තාත්තා බොහොම ආදරෙන් දේවල් කියන්නේ. බොහොම ආදරෙන් දේවල් කරන්නේ. හැබැයි ප්‍රතිචාරය හරි දරුණුයි. අම්මලා තාත්තලාගේ හදවත් වලට පිහියෙන් අනිනවා වගේ උත්තර දෙන්නේ. නේ. එනිසා ප්‍රේමවන්තයනි ඔබේ ගෙදර සතුට සැනසීම නැතිවන්න ලොකුම හේතුව බවට ක්‍රෝධය පත් වෙනවා. ගොඩාක් වෙලාවට අපි ක්‍රෝධයෙන් කටයුතු කරාම, ක්‍රෝධයෙන් හැසිරුණාම, ක්‍රෝධයෙන් වචන එළියට දැම්මහම අපි ඒ ගැන මනස්තාප වෙනවා. අපි දුක් වෙනවා. ඇයි මම එහෙම කිව්වේ? මමද එහෙම කිව්වේ? මම ඇයි එහෙම කරේ? අපරාධේ මට එහෙම නොකර ඉන්නයි තිබ්බේ කියලා අපි පස්සේ දේවල් කියනවා. ප්‍රමන්තේනේ කතාවට කියනවා පිහියෙන් ඇනලා අතින් වැහැව්වට වැඩක් නැහැයි කියලා. ඒක නිසා තමයි අද පළවෙනි කියවේ ජාකබ් මුනිතුමා බොහොම පැහැදිලි අපිට කියන්නේ. ඔබ තරහින් නම් ඔබට තරහ යනවා නම් කතා කරන්න සහ ක්‍රියා කරන්න ප්‍රමාද වෙන්න, අහුම්කම් දෙන්න, ඉක්මන් වෙන්න කියලා. ඒකට හේතුව අපි සමහර වෙලාවට කිසිම හේතුවක් හොයන්න බලන්නේ නැතුව, ඇයි මේක මෙහෙම වුනේ කියලා හිතන්නේ නැතුව බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. ඉක්මනට ප්‍රතිචාර දැක්වීම සමහර වෙලාවට අපිට මුළු ජීවිත කාලයටම පසුතැවිල්ලක් ඉතුරු කරනවා. ජීවිත කාලෙටම පසුතැවිල්ලක් ඉතුරු කරනවා විතරක් නෙමෙයි සමහර වෙලාවට අපිට ජීවිතය අතහැරලා දාන්නත් සිද්ධ වෙනවා. ප්‍රමන්තනේ සමහර වෙලාවට ඔබට මතක ඇති මීට වසර 2-3කට කලින් ඔය Facebook හරහා සහ WhatsApp හරහා සංසරණය වුණා බොහොම ඛේදනීය සිද්ධියක්. ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක්. නේ. එක තාත්තා කෙනෙක් බොහොම අමාරුවෙන් වාහනයක් අරගන්නවා. කාර් එකක්. එයා මේ කාර් එකට හරි ආදරෙයි. ලංකාවේ නෙමෙයි හොඳද? කාර් එකට හරි ආදරෙයි. ඒක නිසා එයා ඒ කාර් එක බොහොම හොඳට බලා ගන්නවා. කොහේ හරි ගිහිල්ලා මේක හොදනවා, පිහ දානවා. බොහොම පිළිවෙලට ඒක තියාගෙන ඉන්නවා.
දවසක් ඒ වගේ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා මෙයා කාර් එක හොද ඉද්දී එයා දකිනවා එයාගේ පුංචි පුතා එහා පැත්තේ ඉඳගෙන කාර් එක සූරනවා. ගල් කැටයක් දුකරි මොකක් හරි අතේ තියාගෙන කාර් එක සූරනවා. මේ තාත්තට උන් හිටි දැන් අමතක වෙනවා. තමන් මෙච්චර ආදරය කරන කාර් එක මේ දරුවා හොරනවා දැක්කහම මේ තාත්තට සියලු දේවල් අමතක වෙනවා. එයා දුවගෙන ඇවිල්ලා අර කාර් එක හොර විට පොඩි එකාගේ අත අල්ල ගන්නවා. අත අල්ලගෙන එතන තිබිච්ච බැම්ම උඩ තියලා ඒ අතට ගහනවා. ඒ අතින් ලේ විසිවේදී තමා තාත්තට මතක් වෙන්නේ අර රෝදේ ගලවන්න පාවිච්චි කරන වීල් බ්‍රෂ් එක කියන ආයුධයෙන් තමා දරුවාගේ අතට ගහලා තියෙන්නේ කියලා. දරුවාගේ අතින් ලේ විදිනවා. ඒක දැක්කහම තාත්තට ඔක්කොම අමතකගෙන තාත්තා දරුවාව උස්සගෙන දුවනවා ඉස්පිරිතාලට. ඉස්පිරිතාලෙ ගිහිල්ලා දරුවාව නැවතුවාම වෛද්‍යවරු කියනවා දරුවාගේ ඇඟිලි වල ස්නායු වලට ගොඩාක් හානි වෙලා තියෙන්නේ. දරුවාගේ අත බේර ගන්න අවශ්‍යයි නම් ඇඟිලි කපලා අයින් කරන්න ඕනේ කියලා. කරන්න වෙන දෙයක් නැහැ. දරුවාගේ ඇඟිලි කපලා අයින් කරන්න අවශ්‍යයි කියලා කියනවා. මොකද ඇටකටු කුඩු වෙලා ඒවට ස්නායු හිර වෙලා ඒ නිසා වෙන කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ කියලා වෛද්‍යවරු කියනවා. ප්‍රමාදනේ කරන්න දෙයක් නැති නිසා දරුවාගේ ඇඟිලි කපලා අයින් කරන්න අවසර දීලා තාත්තා යනවා ගෙදර. ගෙදර ගිහිලා දරුවාට අවශ්‍ය දේවල් අරගෙන ඇවිල්ලා බලද්දී දරුවාට සිහිය ඇවිල්ලා තියෙනවා. තාත්තා එනවා දැකපු ගමන් පුංචි පුතා තාත්තට අත පෙන්න දහනවා. තාත්තේ කවදද මගේ අතේ ඇඟිලි ආයේ වැවෙන්නේ කියලා. පොඩි එකා හිතාගෙන කපපු ඇඟිලි ආයේ වැවෙයි කියලා. ප්‍රමන්තේනේ තාත්තට ඒක දරා ගන්න බෑ. එයා ගෙදර යනවා. ගෙදර දුවලා ගිහිල්ලා එයා හිතනවා මේ වාහනේ හින්දා තමයි සියලු දේ උනේ කියලා අර වීල් බ්‍රෂ් එක අරගෙන යනවා වාහනේ කුඩු කරලා දාන්න. වාහනේ ළඟට යද්දී එයාට හිතනවා පුතා මොනවද දන්නේ කාර් එකේ ඇන්දේ කියලා බලන්න ඕනේ කියලා. ගිහිල්ලා බලද්දී පොඩි එකා කුරුටු ගාලා තියනවා වාහනේ dad I love you කියලා. ඒක දැක්කහම තාත්තට ඒක ඉවස ගන්න බැරුව තාත්තා ජීවිතේ නැති කරා ගන්න ප්‍රේමන්තේනේ. කෝපය නිසා, ක්‍රෝධය නිසා උන්හිට තැන් අහිමි වෙලා ක්‍රියා කරන්න පෙළඹෙලා අවසානයේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. ප්‍රමන්තේනේ ඔබට ජීවිතේ නැති කරා ගන්න තරම් දේවල් සිද්ධ නොවෙන්නට පුළුවන්. හැබැයි කෝපයෙන් කටයුතු කරන, ක්‍රෝධයෙන් කටයුතු කරන හැම මොහොතක්ම ඔබේ ජීවිතයට පසුතැවිල්ලයි ඉතුරු කරන්නේ. ඔබේ ජීවිතේ සැනසීම නැති කරනවා. ඔබේ සම්බන්ධතාවයන් දුරස් කරනවා. මට මේ මෑතක හම්බුණා කවුරු හරි කවියෙක් ලියපු කවියක්. කවුද ලිව්වේ කියලා හොයාගන්න උත්සාහ කරාට මට හොයාගන්න බැරුව ගියා. නේ. ඒක කියනවා වැඩට ගිහිල්ලා ඇවිල්ලා මහත්තයා කකුල් දෙක උඩ දාගෙන ටීවී බලන අතරතුර පොඩි එකා ඇඳෙන් වැටිලා. පොඩි එකා ඇඳෙන් වැටලා කෑ ගහලා අඬනවා. අර මහත්තයා කෑ ගහනවා ඊට වඩා හයියෙන්. හැමදේම ගෙනත් දාලා ගෑණිය දරුවා බලා ගන්න බැරිද ඔබට? කෝපේ තැවරුණු ඔබේ වචන එහාගේ සාලේ වැටුණා. ඇස්වලින් කඳුළු බිඳු බිමට නොවැටුණාට මම එදා හිමින් වැටුණා. නැවත නැගිටින්න බැරි විදිහටම වැටුණා කියලා කියනවා. පුංචි එකා වැටිලා කෑ ගහලා අඬද්දී කකුල් දෙක උඩ දාගෙන ටීවී බල ඉන්න තාත්තා බෙරිහන් දෙනවා නෝනාට කෑ ගහලා නේ ඔයා වස්තුව රත්තරනේ ඒවා මුකුත් නැහැ. හැමදේම ගෙනත් දීලා දරුවා බලා ගන්න බැරිද ගෑහණිය කියලා තමයි කෑ ගහන්නේ. නේ. අල්ලපු ගෙදර කෙනාට ඒක හරි රසවත්. නේ. එහා ගෙදර වලියක් අන්න මිනිහා කෑ ගහනවා අල්ලපු ගෙදර කෙනාට හරි රසවත්. ඒ හින්දා තමයි කියන්නේ. ඔබේ වචන කෝපයට ඇරිච්ච ඔබේ වචන එහාගේ සාලයට වැටුණා. අල්ලපු ගෙදර කෙනා එබිලා බලනවා. ඒ නෝනට මහත්යාගේ වචන හිත රිදෙනවා වගේම අල්ලපු ගෙදර මිනිස්සුන්ටත් මේක ඇහුණා මං කොහොමද පාරට බහින්නේ කියන ලැජ්ජාව ඇති වෙනවා. ඒ ලැජ්ජාවත් එක්ක මේ මිනිස්සුත් එක්ක තියෙන සම්බන්ධතාවය ටිකෙන් ටික වෙනවා. ඇස් වලින් කඳුළු වැටෙන්නේ නැහැ. ඒත් හදවතින් එයා ටිකෙන් ටික වැටෙනවා. ඒ සම්බන්ධතාවය මගේ ස්වාමි පුරුෂයා මට ආදරේ කියන හැඟීම චුට්ට එයාගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. ඈත් වෙලා ගිහිල්ලා සම්බන්ධතාවයන් ඈත් වෙනවා. එහෙම සම්බන්ධතාවයන් ඈත් වෙච්ච
ගෙදර එකට ජීවත් වුණාට ගේ ඇතුලේ එක වචනයක්වත් කතා කරන්නේ නැති ඕන තරම් නෝනල මහත්තයලා අපිට හම්බෙලා තියෙනවා. සමහර වෙලාවට ප්‍රමන්තේනේ පුංචි පුංචි හේතු නිසා, සමහර වෙලාවට පුංචි වචනයක් වැරදිච්ච නිසා, සමහර වෙලාවට හිත රෙදෙන පුංචි දෙයක් කියපු නිසා ඒකට සමාව ඉල්ලලත් නැහැ, ඒකට සමාව දීලත් නැහැ. ඒක ටිකෙන් ටික හිතේ තියාගෙන ඒක ඒ තුවාලේ දවසින් දවස පැසවන්න ඉඩ අරිනවා. දවසින් දවස ඒ තුවාලේ පැසවලා ඒක පිළිකාවක් බවට පත් වෙලා උඩු දුවලා ඒක මම හිතන්නේ ඇහෙනව නේද? ඇහෙනව නේද මාව? ඇහෙන්නේ නැත්නම් අත උස්සන්න බලන්න. හරි. ඇහෙන්නේ නැත්නම් අත උස්සන්න කියලා කිව්වේ නේ? හරි. දැන් ඇහෙනවා. හරි. නේ. දවසින් දවස ඒවා පිළිකා කියලා කියන්නේ මේ ශාරීරික පිළිකා නෙමෙයි. මානසික පිළිකාවල්, ආධ්‍යාත්මික පිළිකාවල්. අපිව අනිත් අයත් එක්ක සම්බන්ධතාවලින් ඈත් කරන, අපිව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයෙන් ඈත් කරන පිළිකාවන් බවට ඒවපත් වෙනවා. ප්‍රමාන්තේනේ. ඒක නිසා ශුද්ධ අන්තෝනි මුනිතුමා කියන ආකාරයට ස්වාමීන් වහන්සේගේ ගැළවීම අත්දකින්න අපිට බෑ. අපි ක්‍රෝධයෙන් කටයුතු කරනවා නම්. ක්‍රෝධය උන්වහන්සේ කුරුසිය තුලින් අපිට ලබා දීපු ගැළවීමේ කුරුසපත් වෙලා උන්වහන්සේ අපිට පෙන්නපු ප්‍රේමයේ කුරුසිය තුල ඉඳලා උන්වහන්සේ අපිට දීපු සාමයේ සහ සමාවේ හතුරෙක් කියලා අන්තෝනි මුනිතුමා අපිට බොහොම පැහැදිලිව ගන්නවා. ඒක නිසා උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේගේ කුරුසපත් වීම, ඒ කුරුසපත් වීම තුළ උන්වහන්සේ ඔබට මට පෙන්නපු ප්‍රේමය, ඒ කුරුසේ මත එල්ලිලා ඒ වේදනාව තුළ ඔබට මට දීපු සමාව, ඒ කුරුසිය තුළින් උන්වහන්සේ ඔබට මට ලබා දීපු ගැළවීම පිළිබඳව මෙනෙහි කරමින් ක්‍රෝධයෙන් ඈත් වෙන්නට කියලා. ස්වාමීන් වහන්සේ වගේ එකිනෙකාට සමාව දෙමින්, එකිනෙකාගෙන් සමාව ලබා ගත යුතු තැන සමාව ලබා ගනිමින්, ක්‍රෝධයේ, වෛරයේ, ඊර්ෂ්‍යාවේ තුවාලයන් අපේ හදවත් වලින් ඈත් කරලා සමාව, සාමය, ශාන්තිය, ප්‍රේමය අත්දකින ජීවිතයකට ඇතුල් වෙන්නට කියලා උන්වහන්සේ අපිට ආරාධනා කරනවා. ඒ නිසා අපේ ජීවිතවල තාමත් තියෙනවා නම්, ඊයේ දවසෙත් ඔබ අතහැරපු නැති කෝන්තර තාමත් තියෙනවා නම්, ඊයේ දවසේ යහපත් පාපුච්චාරණයක් කරාගල්දිත් ඔබ අතහැරිය නැති තරහවල්, වෛරයන්, ඊර්ෂ්‍යාවන්, ක්‍රෝධයන් ඔබේ හදවත්වල තාමත් තියෙනවා නම් ප්‍රමන්තේනේ යහපත් මංගල්‍යයක් සමරන්නට, ඔබේ ශුද්ධවන්තයාට ගෞරව කරන්නට, උන්වහන්සේ හරහා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට, ක්‍රෝධය, වෛරය අතහැරලා එන්නට කියලා උන්වහන්සේ අද දවසේ අපි හැමෝටම මතක් කරනවා. ඒක නිසා අපි සුළු මොහොතක් අපේ ඇස් දෙක වහගෙන අත් දෙක වැඳගෙන තාමත් ඔබේ ජීවිතවල ඉන්නවා නම් ඔබ සබාව නොදීපු අය, තාමත් ඔබේ ජීවිතවල ඉන්නවා නම් මම මෙයාත් එක්ක කතා කරන්නෙම නැහැ කියලා ඔබ හිතාගෙන ඉන්න අය, තාමත් ඉන්නවා නම් ඔබේ ජීවිතවල මගේ මරණයටවත් මෙයාලා එපා කියලා අයින් කරපු අය, තාමත් ඔබේ ජීවිතවල ඉන්නවා නම් මම කවදාවත් එයාලට සමාව දෙන්නේ නැහැ කියලා හිතන අය, ස්වාමීන් වහන්සේගේ ගැළවීම ඔබට ලබන්නට බැහැයි කියලා අන්තෝනි මුනිතුමා මතක් කරනවා ඔබට. ඒක නිසා අන්තෝනි මුනිතුමාගේ මැදහත් පිළිලා අපි ආඥා කරමු. උන්වහන්සේ තුළ තිබිච්ච ඒ සාන්තිකර ජීවිතය, ප්‍රේමයෙන් පිරිච්ච ජීවිතය, ක්‍රෝධයෙන් පිළිතුරු නොදුන්නු, වෛරයට වෛරයෙන් පිළිතුරු නොදුන්නු ඒ ජීවිත ක්‍රමය අත්හදා බලන්නට අපිට අවශ්‍ය ආශිර්වාදයේ මඟ පෙන්වීම දානය කරන්නට කියලා අපි ආඥා කරමු. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබෙහිවා. දේව වචනයට සවන් දීපු අපි දැන් නැගිටලා අපේ අවශ්‍යතාවයන් උදෙසා දෙවියන්න් වහන්සේට යාඥා කරමු. විශ්වාසිකෙන්ගේ යදෝ ඔබගේ පිළිතුර Yeah.
සුදතුම් පියතුමන් ඇතෝලු රදගුරුතුමන්ලාද පූජක පැවදි සමාසිරිකන්වා දෙව්වදන පිදාදීම සඳහා සුදතුම් වරමින් ඔවුන් පුරවනු පිණිසද පාලකයන් හට නිවැරදි අවබෝධය ලබාදී රටේ පවතින අර්බුදකාරී වාතාවරණය තුරන් කිරීම සඳහා ඥානාන්විතව කටයුතු කිරීමට ඔවුන් සමහට ශුද්ධාත්මාලෝකය ලැබෙන පිණිසද ග්‍රාමයේ මංගල්‍යයට සූදානම් වන මේ ඥානකාන්ති සමයේ අප මේ සම්පාලක පියතුමා ඇතුළු දේශනවාදී පියතුමාද නිරෝගී සුවයෙන් පුරවා දෙවිඳු රැකවරණය තුළ සමිඳ මිදියෝනේ සේවය කිරීමට ශුද්ධාත්ම වරම් ලැබෙන පිණිසද කුඩා දරුවන්ද තරුණ දූපුතුන්ද නිවැරදි මංගන්වා අප ග්‍රාමයේ පවුල් තුළ සිටින රෝගාතුර වූවන්ට නිරෝගී සුවය ලබා දී අප අතරින් පිය වූ දෙමාපිය දූ දරුවන් හා ඥාතීන්ගේ ආත්මවලට නිත්‍ය සැනසීම ලැබෙන පිණිසද ආදර දෙවි පියාණනි මෙම කාල සීමාවේදී ක්‍රෝධයෙන් පිරුණු සිත් සතන් සංසුන් කරවා නිවැරදි අවබෝධය තුළ තමා දහස් දේවතනින් පිරිසිදු කර ගනිමින් යහපත් කිතුණු දෙවියක් ගත කිරීමට ශුද්ධවන්තෝනි මනිතුන්ගේ ආදර්ශය ලබා ගනිමින් ඔවුන් සැම ප්‍රේමයෙන් පුරවනු පිණිසද සුළු මොහොතක් නිහඬව අපේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරමු. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි ආදර දූ දරුවනි මාගේ සහභාගී වීම මෙයාගේ ਸਰව බලධාරී දේව මහත්මයාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් සතුටට සඳහාද අපගේ තමන් වහන්සේගේ විශුද්ධ සභාවේ යහපත සඳහාද ඔබගේ අසවලි සමිදානෝ මෙයාගේ පිළිගන්නා සේක්වා. දෙවි ස්වාමිනී භාග්‍යවත් අන්තෝනි මුනිදුන්ගේ මංගල දින අපි පිළිගන්නන මේ යාගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. එතුමාණන් අපට ගන්නෝසේ අපද ඔබ වහන්සේට පිදෙන පැසසුම් යාගයක් කරගන්නට අපට ඔබ වහන්සේගේම වරම් ලැබේවා. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටීමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සියලු බලධි සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැනහිද අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය. යුතුය සාධාරණය ගැලවීම දායකය. සන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල දින ප්‍රේදවීමට ඔබ වහන්සේගේ සභාවට සලසා දෙන ඔබ වහන්සේ එතුමන්ගේ දැහැමි දිව්‍ය ආදර්ශනයේම සභාව දිරිගන්වන සේක. ධර්මදේශනෙන් මඟ පෙන්වන සේක. අප වෙනුවෙන් එතුමන්ගේ මැදහත් ඇදීම ප්‍රසන්නව පිළිගෙන අප රක්නාසේක. එහින් සුද්ධවර සමූහයාද සුරදූත කැල්දහා අපි දුෙක් වී නිම්හිම් නැති තුති ගියෙන් ඔබ වහන්සේගේ ප්‍රශංසා මහිමය මෙලෙසින් වර්ණනා කරමු. ශ්‍රී ශුද්ධ සුවිශුද්ධ සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. ආසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලෙහි හෝසානා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ද. උත්කෘෂ්ඨ මණ්ඩලෙහි හෝසානා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලුම සවිශුද්ධතාවවල පොත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්න් අහසින් පතිත වන පිරිමෙන් මේ පඬු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි ඔබ වහන්සේගේ නායද සිටිමු. අපේ සේ අදිනේ මේ පඬු අපෝදේසා අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙමින් පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩාස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ එලෙසම රාත්‍රී භෝජන අනුගමන පසු උන්වහන්සේ කුසලානන්ද රැගෙන නැවතත් උති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්තවද කිව්සමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලුම මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස Swami
සමිදාන්නේ උන්වහන්සේගේ මරණ දුත්තාන සිහිපත් කරමින් ජීවනදායක පූපේත ගැලවීමදායක කුසලාන් අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හැමෝම සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් අප සියලු දෙනාම සැලකීම ගැනද අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා ඔබ සියලුම දෙනා ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වායද සිටිමු. සමිදානනේ මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශාන්ත සභාව සිහි කළ මැනව. 14 වන ලියෝ නැමැති අපගේ විශ්වවිද්‍යාලයේ ආනන්ද මල්කම් කාඩිනල් රාජිත් නැමැති අපගේ රාජකෘතුමාන් දෙතුමන්ගේ සහායක රාජකෘතුමාලාද සකල පූජක හා පැවිදි පිරිසද මෙහි රැස් වී සිටින ඔබ වහන්සේගේ ආදර දරුවන් සමගම සභාව දයා ගුණයෙන් පරිපූර්ණ වන්නට සැලැස්සෝ මැනව. උත්තානයේ අපේක්ෂාව තුළ සතුටුණු අපගේ දෙමාපිය සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාස තබමින් නැසුණා නිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වතමඩලේ ආලෝකයේ විදරවුන් සියලු දෙනාම පිළිගත මැනව. අප සියල්ලන්ටම දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් කන්මාරියාවන්ද ඔතුමිගේ උත්තරශුද්ධවත් පති වූ සුදෝ ජුසේමුන්තුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සුදෝ ජුසේ වාස්මින්තුමන්ද සුදෝ අන්තෝනි මුතුමන්ද එක් කාලයන්‍ය ඔබ වහන්සේ කැමැත්තට ක්‍රම දීවගේ වූ සියලුම ශුද්ධවන්තයන්ද සමග සදාතන ජීවනයේ සහභාගී වීමට අප සියලු දෙනාම සුදුසුසන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී වූ දෙවී පියාණනි ශ්‍රද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලවීම දායක අනුපන්තියෙන් ප්‍රගුණ වේ දේවෝපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව ස්වර්ග පියාණන් වහන්සේව ආමන්ත්‍රණය කරමින් එකිනෙකාට සමාව දෙමින් සමාව ලබා ගන්නට ස්වර්ගයේ ජීවිතයකට ඇතුල් වන්නට අපට අවශ්‍ය වරම් පතා අපි මෙලෙසින් යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවෙහි වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිදානනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයතිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලුම කරදර වලින් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි සෝකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ පාපයන් නොදකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා එම සභාවට මෙහි රැස් වී සිටින ඔබ වහන්සේගේ ආදර දරුවන්ට සාමයද සමගියද සැනසීමද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැඩවසනසේක රජකම් කරනසේක. ආමේන්. සමිදානන් වහන්සේගේ සාමය ඔබ සියලු දෙනා සමග නිරන්තරයෙන්ම පවතිවා. ඔබ සමගද පවතිවා. ඒ සාමය අපි එකිනෙකා සමග බෙදා ගනිමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරින දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින දේව බැටළු පෝතකයාණනි අපට සාමය දුන මැනව.
මෙන්න දේව බැටළු පොතකයානෝ මෙන්න කුරුසගසේ සිට සියලු දෙනාටම සමාව දුන්. උන්වහන්සේව අනුගමනය කරන අපි දෙකිනෙකාට සමාව දෙමින් සමාව ලබා ගනිමින් උන්වහන්සේව අනුගමනය කළ යුතු බව මතක් කරන. ක්‍රෝධෙන්තර සාන්තිකර ජීවිතයකට අපව කැඳවන අපගේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රේමයේ භෝජනයට කැඳවන ලැබුව අපි වාග්යවන්තයෝ වන්නෙමු. සමිදානනේ ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුසුසෙක් වෙමි. එහෙත් වචනයක් පමණක් පදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සහ රුධිරයේ සදාතන ජීවනය කරා අප සියලු දෙනාම ගෙන යනසේක්වා. ගීතිකා අංක 211.
ගීතිකා අංක 225. ප්‍රවන්ත සහෝදර සහෝදරියනි අපගේ ශුද්ධ අන්තෝනි මුරුදුන්ට කැප කරන ලද වැලිවේරිය දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා අපගේ නුවණ දිව්‍ය පූජා යාගයන් අදින් අවසන් වෙනවා. අද 8 වැනි නුවණය මෙම නුවණය සංවිධානය කළ 8 වැනි නුවණ කොට්ටාසේ කොට්ටාස නායකින් ඒ වගේම ඒකක නායක නායිකාවන් ඒ වගේම ඒකකයේ සිළුම සමාජික සමාජිකාවන්ට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා දින 8ක් පුරාවට අපගේ මේ වාර්ෂික මංගල්‍යයට සූදානම් වීමේ මේ ධර්ම විවේක කාලය තුල අපව දේව වචනෙන් පෝෂණය කළා වූ අපට දිව්‍ය පූජා යාගය පහ සමග ඔප්පු කරන්නට එක්ුණා වූ අපගේ නිර්මල මාරිය නිකායික ගරු කැලුම් පියතුමන්ට
අපගේ ස්තුතිය පුද කර සිටිනවා. උන්වහන්සේගේ පියාගේ ගම වැලිවේරිය. ඉතින් උන්වහන්සේ ආපු හැටිය මට කිව්වා මම මේ ගමට අමුත්තෙක් නෙමෙයි, මෙහි අය මාව දන්නේ නැති වුණාට මගේ තාත්තගේ ගම මේක කියලා. මේ ගමෙන් 3 කාලක්ම ඉන්නේ නෑයෝයි කියලා කිව්වා. ඉතින් කිව්වත් වගේම හැමදාම ස්වාමීව බලන්නට නෑයෝ ආවා. ඉතින් නෑයෝ උන්වහන්සේට ආරාධනා කළා නේ. ඉතින් සතුටුයි ගමට සම්බන්ධ ගමේ කෙනෙක්ගෙන් නේද දේව වචනය හරබර ලෙස අවබෝධ කරගෙන ජීවිතයට හරවත් ගුණවත් ගුරුහරුකම් දේව වචනය තුලින් ලබා දෙමින් පෝෂණය කරමින් අපගේ මේ සංඝය ගොඩනගන්නට වූ දායකත්වය වෙනුවෙන් විශේෂයෙන්ම දෙවි පියාණන් වහන්සේගේ බහුල වූ දේවාශිර්වාදයත් ශුද්ධෝත්‍රීත්වයේ මඟ පෙන්වීමත් දේව අම්මාගේ රැකවරණයත් ශුද්ධ ජුසේ මුනිදුන්ගේ ආරක්ෂාවත් ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ පිහිට වරප්‍රසාදයත් උන්වහන්සේට බහුලව ලැබෙන්න කියලා අපි යාඥා කරනවා. ඉතින් පියතුමනි ඔබ වහන්සේව නේද ඔබේ ගමට සම්බන්ධ පූජක පුතෙක් හැමදාම එක නමෝ මරියක් කියන්නේ උන්වහන්සේ වෙනුවෙන්. නේ කොන්තයක්ම කියන්නයි කියලා මං කියන්නේ ඒක කරන්නේ නෑනේ. එක නමෝ මරියක්. එක නමෝ මරියක් උන්වහන්සේ වෙනුවෙන් කියන්න. උන්වහන්සේගේ ධර්ම දූත සේවය සාර්ථකව කරගන්නට දේව වරප්‍රසාදය ලැබෙන්නට කියලා. හෙට අපගේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය පවත්වන දිනයයි. හෙට වැඩපිළිවෙල සවස 6:30ට අපි ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ ප්‍රාර්ථනා උච්චාරණය කිරීමෙන් සන්ධ්‍යා මෙහෙය කටයුතු ආරම්භ කරනවා. ඉන් අනතුරුව රාත්‍රී 7ට සන්ධ්‍යා මෙහෙය අපි ආරම්භ කරනවා. අපගේ මීසමේ කලක් සේවය කළ ගරු රුමෙන් පියතුමන් උන්වහන්සේ උඩුගම්පල සාන්ත පීතර විදුහලේ උපාධියුරු පියතුමන් ලෙස ක්‍රියා කරනවා. උන්වහන්සේ අපගේ ප්‍රධාන පියතුමන් වන්නේ හෙට අපගේ සන්ධ්‍යා මෙහෙය සඳහා. ඒ වගේම සන්ධ්‍යා මෙහෙයෙන් අනතුරුව අපි ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර වීදි සංචාරය කරනවා. ඉන් අනතුරුව අපි ග්‍රාමීය කැපකිරීම සහ ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවෙන් ආශ්‍රය ගැන්වීම මණ්ඩප ඉදිරියේදී සිදු කරනවා. අපගේ වාර්ෂික මංගල්‍ය දින ඉරු දින වැඩපිළිවෙල මෙසේයි. ප්‍රථම මංගල දිව්‍ය පූජාව උදෑසන 6ට මංගල මහා දිව්‍ය පූජා යාගය අපගේ වැලිවේරිය මීසමේ කලක් සහායක පියතුමන් ලෙස සේවය කළා වූ කොළඹ අගරදුගුරු පදවියේ ධර්මෝපදේශ අධ්‍යක්ෂක ලෙස වත්මනේ ක්‍රියා කරන ගරු දිනේෂ් ප්‍රශාන් පියතුමන්ව තමයි අපි ආරාධනා කළේ මෙම මංගල මහා දිව්‍ය පූජා යාගයට උන්වහන්සේව පිළිගැනීම සහ දිව්‍ය පූජා යාගය උදෑසන 8ට සිදු කරනවා. තුන්වැනි දිව්‍ය පූජාව මධ්‍යහ්න 12ට දේවස්ථානයේ ඇතුළත ප්‍රධාන අල්තාරයේදී මෙම අල්තාරයේදී ඔප්පු කෙරෙනවා. සංවිධානය කරන්නේ නාකන්දපුල සංඝය විසින්. අපගේ වාර්ෂික මංගල්‍ය අවසාන දිව්‍ය පූජාව ඉරිදා සවස 5ට අපගේ මීසමේ ග්‍රාමීය පූජක පුතුන්ගේ ප්‍රධානත්වයෙන් අපි ඔප්පු කරනවා. ඉන් අනතුරුව අපි වාර්ෂික මංගල්‍යයේ වැඩ කටයුතු අවසන් කරනවා. ඊළඟ සතියේ දිගටම සෑම දිනකම සවස 6:30ට අපි ස්තුති පූජාවන් ඔප්පු කරනවා. ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ට අපගේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන්. ඒක තමයි අපගේ ඉදිරි වැඩපිළිවෙල. අනිත් අවශ්‍ය කරන දැන්වීම මම ඉරිදාට ඔබට ඉදිරිපත් කරනවා. අපි ඒ වගේම අපගේ දහම් පාසල් අරමුදලට ආධාර පිණිස ඔබට වීදි පෙරහැර ගමන් කරනකොට ගෙනියන්නට බකට් එකක් ඔබට
මිලදී ගන්නට කියලා ආරාධනා කරනවා අපගේ දහම් පාසලේ දරුවන්ගේ අරමුදලට ආධාර පිණිස. ඒ වගේම විශේෂයෙන්ම කොට්ටාස කොඩි රැගෙන යන්නට නේද පළවෙනි කොට්ටාසෙන් 7 දෙනෙක්, දෙවෙනි කොට්ටාසෙන් 6 දෙනෙක්, තුන්වෙනි කොට්ටාසෙන් 3 දෙනෙක්, හතරවෙනි කොට්ටාසෙන් 5 දෙනෙක්, පස්වෙනි කොට්ටාසෙන් 4 දෙනෙක්, හයවෙනි කොට්ටාසෙන් 4 දෙනෙක්, හත්වෙනි කොට්ටාසෙන් 4 දෙනෙක්, අටවෙනි කොට්ටාසෙන් 4 දෙනෙක් වශයෙන් අපට කට්ටිය අවශ්‍ය වෙනවා කොඩි රැගෙන යාමට. ඒ වගේම සමිති සමාගම්වල කොඩි ඔබ පෙරහැරේ රැගෙන යාමට ඉදිරිපත් වන්නට කියලා මතක් කරනවා. කොඩි රැගෙන යන සමිති සමාගම්වල අය තරුණ සමිතියේ දරුවෝ ඉන්නවා අපන ශාලාවේ. ඒ අයට ඔබගේ නම් සහ තොරතුරු ලබා දෙන්නට කියලා කාරුණිකව මතක් කරනවා. ඔබට රාත්‍රී ආහාරය අපගේ තරුණ සමිතිය ආපන ශාලාවෙන් සහ වින්සන්ත පවුලා සමිතියේ ආපන ශාලාවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබගේ ආගමික භාණ්ඩ සහ අවශ්‍ය ද්‍රව්‍ය ඔබට කොන්ත කඩෙන් ලබා ගන්නට පුළුවන් බව මතක් කරනවා. ඒ වගේම අපගේ වාර්ෂික මංගල්‍යයේ සියලුම ජනවන්දනා මෙහෙයන් අපගේ වෙබ් පිටුව හරහා සජීව විකාශය කෙරෙනවා. අපගේ වෙබ් පිටුවේ ලිපිනය www.valiveriachurch.com වැලිවේරිය කියනකොට අකුරු දෙකම W අකුරු කියන එක මතක් කරන්නට කියලා ඉල්ලා සිටිනවා. අපි අවසාන යාඥාවට නැගිට සිටිමු. අපි යාඥා කරමු. විමුක්තිදායක ආනන්ද වූ දෙවී ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍යමය ඖෂධයෙන් අප හැම සුවපත් කළ මැනව. අපගේ අදිමුතු ගත පැවතුම් වලින් අප මුදාලුව මැනව. සියලු යහපත වෙත අපේ යොමුවන සඳහා ඔබ වහන්සේ අපගේ සරණය වූ මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දෙවී මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයාණන් වහන්සේද ඔබ සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සමිදානන් වහන්සේගේ සාමය සහ ප්‍රේමය රැගෙන යන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.